අපි ඇත්තටම ආගිටෙක්ෂවලින් කරන්නේ මිනිස්සුන්ම කම්ෆර්ට් කරන එක. එතකොට අපි කොච්චර දුට බිල්ඩ් කරන්න ඕන කොච්චර දුට අන්බිල්ට් කියන එක ආරක්ෂා කරන්න ඕනද කියන එක ආගිටෙක්ල විදිහට අපි ගොඩක් පරිස්සමෙන් කරන දෙයක්. ස්මෝක් ඇන්ඩ් බිටර්ස් රෙස්ටුරන්ට් ගැන කතා කරනකොට එකේ සේවාදායකයා ලොකු දායකත්වයක් දැක්වුවා. මොකද සේවාදායකයා මාත් එක්ක හොඳින් කිට්ටුවෙන් කමියුනිකේට් කරා මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද එතන තිබ්බේ කියන එක. මොකද ඒ වෙනකොටත් ඒ රෙස්ටුරන්ට් එක පටන් ගත්තු රෙස්ටුරන්ට් එකක්. අපි කරේ එක්ස්ටෙන්ෂන් එකක් රෙස්ටුරන්ට් එකට. ආගිටෙක් කෙනෙක් විදිහට මගේ පැත්තෙන් මම කරේ අපි ප්ලේස් මේකින් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ එතන ස්පේස් එකක් නෙවෙයි තියෙන්නේ. ඒ ප්ලේස් එක දැන්ටමත් හැදිලා ඉවරයි. මිනිස්සු ඇක්සෙප්ට් කරලා ඉවරයි. එතකොට අපි අලුතෙන් බිල්ඩින් එකක් කරන්න යනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒ ප්ලේස් එක ඩැමේජ් එකක් වෙන්න පුළුවන් කියන එක. ඒකත් එක්ක මම කිට්ටුවෙන් මගේ සේවාදායකයත් එක්ක කතා කරලා කරපු දේ තමයි ඒ ප්ලේස් එකට නැත්තම් ඒ සෙටප් වෙලා තිබ්බ එන්වයරන්මන්ට් එකට අඩුම ඩැමේජ් එකක් නැත්තම් අඩුම ඉම්පැක්ට් එකක් වෙන්න තමයි අපි ඩිසයින් එක කරේ. ඒක නිසා තමයි මිනිමල් හැංගිච්ච වගේ ප්‍රොජෙක්ට් එකක් උනේ. ඒකත් එක්කම ඒක බාධාවක් වුන්නේ නැහැ ඒ රෙගියුලර් කස්ටමර්ස්ලා ඉන්නවා ඒ රෙස්ටුරන්ට් එකේ. ඒ කස්ටමර්ස්ලාට ප්‍රශ්නයක් වුන්නේ නැහැ. අලුතෙන් ඇඩ් කරපු එක ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරා.